හායි කොහොමද ටෙරස් හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. මම ඔයාලට පොඩ්ඩක් අද එක්ස්ප්ලেইন කරන්න යන්නේ ෆුට්ප්‍රින්ට් chart එක වෙනස. ඒ කියන්නේ ඔයගොල්ලෝ සාමාන්‍ය රිටේල් ට්‍රේඩර්ස්ලා පාවිච්චි කරන දැන් ඔය ට්‍රේඩින් view එක වගේ සයිට් එකක පාවිච්චි කරන normal candles chart එකක් සහ අපි order flow වලදී පාවිච්චි කරන මේ ෆුට්ප්‍රින්ට් එක වෙනස ඔයගොල්ලන්ට. දැන් මේක ඔයගොල්ලන්ට මේ මෙහෙම බැලුමට ඔයගොල්ලෝ දාන්න candles තමයි මේ තියෙන්නේ. ඔයගොල්ලෝ සාමාන්‍ය ට්‍රේඩින් view එකේ වගේ බලපුවාම තියෙන වගේම දැන් මෙතන පේන්නවනේ ඔයගොල්ලන්ට මේ candles ඒ වුණාට මේ order flow වල අපි පාවිච්චි කරන මේ footprint එකේ මෙතන පොඩි වෙනසක් තියෙනවා. මෙහෙම බැලුමටම ඔයගොල්ලන්ට හොයන්න පුළුවන් මේ පේනවා ඇති මේ ලොකු මේ රතු බෝල තියෙනවා, කොළ බෝල තියෙනවා, මේ වගේ මේ වොලියුම් එකට අදාළව තියෙන නම්බර්ස් තියෙනවා, මේ දේවල් තියෙනවානේ. මේ පිටින්ම පේන ටිකෙත් මෙතන මොනක් තියෙනවා normal candle එකකට වැඩිය details. හරි. ඕගොල්ලන්ට මම පෙන්නන්නම් ඊට පස්සේ ඕගොල්ලන්ට තව මම මෙතනදී කියන්න ඕන ඕගොල්ලෝ දැන් ඔය මේ normal අපි footprint normal trading view එකේ පාවිච්චි කරනකොට ඒකේ අපිට candle එකේ වෙන්නේ මොකද්ද කියන එක කිව්වට අපිට බෑනේ මේ candle එකක් දැන් මේ ගත්තාම මේ candle එකක් ඇතුලේ මොකද්ද වෙන්නේ කියන එක අපිට තීරණය කිසිම විස්තරයක් ගන්න බෑනේ. يعني මේ candle එක මෙහෙම තිබුණාට මේ candle එක ඇතුලේ මොනවද වෙන්නේ කියන එක අපිට හිතා ගන්න බෑ. normal මෙහෙම candle එකක් තියෙනවා, candle එක පේනවා. ඒ වුණාට දැන් මේ footprint එකේදී ඊට වැඩිය හාත්පසින්ම වෙනස්. අපිට පුළුවන් ඒ candle එකක් ඇතුලේ මොකද්ද වෙන්නේ කියන එක බලා ගන්න. මේ පේනවාද? මෙන්න මේ විදිහට zoom කරගත්තට පස්සේ අපිට පුළුවන් මේ candle එකක් ඇතුලේ මොනවද වෙන්නේ කියන එක බලා ගන්න. එතකොට මෙතන තමයි තියෙන secret එක. ඇත්තටම order flow වල තියෙන හදවත තමයි මේ footprint එක. මේ footprint එක විතරක් බලාගෙන trade කරන අය ඉන්නවා දන්නවද? මේ footprint එක විතරක් බලාගෙන මේකෙදි පුළුවන් ඔයාලට හොයාගන්න. හරි මේ candle එකක් ඇතුලේ මොකද්ද වෙන්නේ? මේ buy sell දෙපැත්තට orders වැටෙන්නේ කොහොමද? sellersලා මේ පැත්තෙන් වැටෙනවා, මේ පැත්තෙන් buyersලා. aggressive buyersලා කොහොමද ඉන්නේ? sellersලා කොහොමද ඉන්නේ? මේ zero මෙතනින් orders ඉවර වෙනවද? තව orders වැටෙනවද? මේ වගේ ගොඩාක් details ගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ footprint එකේදී. දැන් ඕගොල්ලෝ normal chart එකක් බැලුවට මේ candle එකක් ඇතුලේ මොකද්ද වෙන්නේ කියන එක අපිට දැනගන්න බැහැනේ. මෙතනදී තමයි ඇත්තටම real buying හෝ selling pressure එක අපිට read කරගන්න පුළුවන් මේ footprint chart එක පාවිච්චි කරද්දී. මම ඔයගොල්ලන්ට නිකන් පොඩි example එකක් දෙන්නම්. දැන් බලන්න මේ වගේ මේ දැන් මේ candle එකක් අපි බලමු. ඔයගොල්ලන්ට වෙනවා. මෙතන දැන් මේ පොඩි ස්ප්‍රෙඩ් එකක් තියෙන candle එකක් තියෙනවා. ඔය candle එක zoom කරලා බලපුවාම පේනව නේද අපිට පුළුවන් මේක ඇතුලේ වැටලා තියෙන මේ orders වැදිලා තියෙන විදිය හොයාගන්න. දැන් අපි අර normal chart එකක බැලුවට අපිට පේන්නේ මේ spread එකයි wick එකකුයි විතරයිනේ. මේ wick එකේ තියෙන orders ටික පේනවද ඔයාලට මෙතන? මේ wick එකක් කියන්නේත් orders තමයි වැටලා තියෙන්නේ. එතකොට මේ wick එක ඇතුලේ වැදින orders මොනවද මේ වගේ විස්තර මම මේ ඔයාලට බොහොම කෙටියෙන් පොඩි මේ හැඳින්වීමක් කරන්න දැනගන්න මේ වගේ ගොඩක් විස්තර හොයාගන්න පුළුවන් මේකෙදි. එතකොට මේ පේනවද මෙතන මේ green color පොඩි බෝලයක් වගේ වැදිලා තියෙනවා. මේ වගේ මේක වැදිලා තියෙනවා කියන්නේ මෙතන ලොකු buying pressure එකක් මෙතනට ඇවිල්ලා තියෙනවා. දැන් මෙතන ඔය බලන්න trade 99ක් ඔතන වැදිලා තියෙනවානේ. buying pressure එකක් ලොකුවට මෙතන මේ 99යි trade slippage එක 9යි. 9ක් trade එක move වෙලා තියෙනවා. මේ වගේ buying එකක් වැදුනම බොහෝ දුරට market එක buy වෙනවා. මේ පේනව නේද? මේවා මේ leading data ඔක්කොම හරිද? lagging data නෙමෙයි. retail traders ලා පාවිච්චි කරන lagging data නෙමෙයි. ඔය බලන්න හරියට මෙතනින් market එක මේ up වෙනවා. මෙන්න මේ green ලොකු order එකක් වැදුනා. දැන් මේක සාමාන්‍යයෙන් candle එකක් විදියට බැලුවොත් මේක මේ red candle එකක්. ඕගොල්ලෝ හිතන්නේ මේක සාමාන්‍ය red candle එකක් විදියට දැක්කොත් මේක sell වෙනවා කියලානේ. ඒ වුණාට බලන්න ඊට සාපේක්ෂව මෙතන මේ වැදිච්ච green මේ buy එක ලොකු buy එකක් මෙතන වැදුන නිසා result එක මොකද්ද? market එක up වෙනවා. මෙන්න මේ වගේ දේවල් සරලව හොයාගන්න පුළුවන් මේ order flow වල footprint එක හරියට ඉගෙන ගත්තොත්. මේකෙදි තව මෙන්න මෙතන තියෙනවා
ඩෙල්ටා රීඩ් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. මෙතන ඩෙල්ටා වලත් මේක කෙටියෙන් කියන්න බෑ. මෙතන ගොඩක් දේවල් තියෙනවා. ඩෙල්ටා මැක්ස්, ඩෙල්ටා මින්, ඩෙල්ටා චේන්ජ්, වොලියුම් එක, මේ වගේ ගොඩාක් දේවල් තියෙනවා මේ ඕඩර් ෆ්ලෝ එකේ බලා ගන්න. මට මේ ගැන ඔයගොල්ලන්ට මේක කොච්චර වැදගත්ද කියන එක පැහැදිලි කරන්න හින්දායි මම මේ පොඩි ස්ක්‍රීන් රෙකෝඩින් එකක් එක්ක මේ වීඩියෝ එක කරන්නේ. ඇත්තටම මට වෙලාව දැන් 10:43යි. ඕගොල්ලෝ නිදි ඇති. ඕගොල්ලෝ ලංකාවේ වෙලාවෙන් නම් දැන් 12ක් පහු වෙලා ඇති. ඒ වුණාට ඕගොල්ලෝ නිදි වෙලාවෙත් ඕගොල්ලෝ වෙනුවෙන් මම මේ මෙහෙම හරි වීඩියෝ එකක් කරේ ඕගොල්ලන්ට මේක පොඩ්ඩක් උගන්වන්න. මේ වගේ වැදගත්කම් ගොඩක් අය දන්නේ නැහැ. මේ බලන්න ඒ සිග්නල් එක ආපු තැන ඉඳන් මාකට් එක අප් වුණානේ. මෙතනම ඉඳන් මෙතනටම දැන්ටම තවටත් මාකට් එක අප් වෙනවා. දැන් මේ බලන්න මේ වගේ ඔක්කොම නම්බර්ස් බලා ගන්න පුළුවන්. මේ 1 මිලියන් මේ කැන්ඩල් එකේ ඩෙල්ටා එක වොලියුම් එක 1 මිලියන් වැඩිලා තියෙන්නේ මෙතන. මේ කැන්ඩල් එකේ වොලියුම් එක 2 මිලියන් මේ පේනවනේ. මේ කැන්ඩල් එකට වඩා මේ කැන්ඩල් එක ලොකුයි. මෙන්න මෙතනින් දැන් බලන්න රතු පාට ලොකු සෙල් එකක් වැදුණා. පේනවනේ රතු පාට සෙල් එකක් වැදිලා තියෙනවා ලොකුවට. මෙතන බයි එකක් තියෙනවා. බයි එකට උඩින් සෙල් එකක් වැදුණා. ඔය වගේ අපිට පුළුවන් මේ මාකට් එකේ ගොඩක් ඩීටේල්ස් හොයාගන්න. ඊට පස්සේ ඇත්තටම දැන් ඔය ප්‍රයිස් එක මූව් වෙන්නේ ඔයගොල්ලෝ හිතන්නේ මේ ඔය හැදෙන මේ කැන්ඩල් එකේ සයිස් එකෙන් අර වගේ මේ වගේ එහෙම බයිලා නෙමෙයි. ප්‍රයිස් එකක් ඇත්තටම මූව් වෙන්නේ මාකට් එකේ තියෙන රියල් ප්‍රෙෂර් එකට. මාකට් එකේ තියෙන ප්‍රෙෂර් එක අනුව තමයි ප්‍රයිස් එක මූව් වෙන්නේ. ඕගොල්ලෝ බලාගෙන ඉද්දි පේනව නේද මේ මාකට් එක සෙල් වෙනවා. මේ මාකට් එක මෙතන ලොකු සෙල් එකක් වැදුණා. මාකට් එක සෙල් පැත්තට යනවා. එතකොට රියල් ප්‍රෙෂර් එක බලා ගන්න පුළුවන්, මැනිපියුලේෂන් බලා ගන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් දේවල් මාකට් එකේ හංගන්න බැරි. ඒ කියන්නේ ලොකු ට්‍රේඩර්ස්ලා අපිව දැන් රිටේල් ට්‍රේඩර්ස්ලාව රවට්ටන්න කරන දේවල් ඒගොල්ලන්ට හංගන්න බැරි එක තැනක් තමයි මේක. ඒ කියන්නේ මේ බලන්න මෙතනින් දැන් ලොකු ග්‍රීන් එකක් වැදුණා. මාකට් එක අප් වෙනවා මේ පේනවද? මේ ලොකුවට ඕඩර්ස් වැදිලා තියෙන මේ ග්‍රීන් බෝල දෙකක් වැදුණා කියන්නේ මාකට් එක ලොකුවට මූව් වුණා දැක්කද මෙතන 2 මිලියන් ඩෙල්ටා එකක් වැදුණා. මෙතන මේකට සාපේක්ෂව මාකට් එක චුට්ටක් ඩවුන් වුණා. මෙතන මේ පොඩි සාමාන්‍ය ලොකු බෝලයක් නෙමෙයි. ඒ වුණාට මේකෙදි බලන්න මේකෙදි හොඳ බෝල දෙක තුනක්ම වැදිලා තියෙනවා. මේ බෝලන කියලා ඔයගොල්ලන් නිකන් තේරුම් ගන්න මම කියන්නේ. මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ ඉගෙන ගන්න ඕගොල්ලන්ට. ඒකයි කියන්නේ මේ වොලියුම් ඩේටා මේ පැත්ත පොඩ්ඩක් තව ඉගෙන ගන්න කියලා. එතකොට ඇත්තටම මම කියාගෙන ආවේ ඒ විදිහට අක ඇතුලේ තියෙන රියල් ප්‍රෙෂර් එක දැනගත්තම ඔයගොල්ලන්ට පුළුවන් ලේසියෙන්ම ට්‍රේඩ් ලේසි නෑ ඇත්තටම ගොඩක් දේවල් ඉගෙනගෙන ඉස්සරහට යන්න. එතකොට දැන් අපිට සාමාන්‍ය තව දෙයක් තියෙනවා. සමහර කැන්ඩල් දැන් ඔයගොල්ලෝ green red කියලා අපි රීඩ් කරාට සමහරවිට මේ green candle එකක් පෙන්වුවට මේ green candle එක ඇතුලේ වැඩිපුර ඉන්නේ sellers-ලා වෙන්න පුළුවන්. ඒවා අපිට normal candle එකකින් පේන්නේ නැහැ. ඒත් මේ වගේ candle එකක ඇතුලේ බලපුවාම මේ පේනවද? මේ orders කොච්චර ලොකුවට වැදිලා තියෙනවද කියලා. මේ orders වල details බලාගන්න පුළුවන් trade කරන්න. මේ green candle එකක් හැදුනට මේ market එක දැන් පහළට එනවා. මේ හරියෙන් ලොකුවට sell එකක් වැදුනා market එක පහළට එනවා. ඔන්න ඔය වගේ විස්තර ගොඩාක් බලා ගන්න පුළුවන්. නිදාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඒක නිසා පුළුවන් හැම වෙලේම ඉගෙන ගන්න බලන්න try කරන්න. එතකොට ඕගොල්ලන්ට මොනවා හරි දේවල් ටිකක් කරගන්න පුළුවන්. මම මේ සරලව පොඩ්ඩක් මේ footprint එක ගැන පොඩි වීඩියෝ එකක් ඕගොල්ලන්ට කරේ. මේ වගේ දේවල් තියෙනවා කියන එක සරලව මේක ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් නිසා. එතකොට ඔයගොල්ලන්ට තව කියන්න ඕන දැන් සාමාන්‍ය ස්මාර්ට් ට්‍රේඩර් කෙනෙක් වුණාම අපි ප්‍රයිස් එක නෙමෙයි ඇත්තටම ඕඩර් ෆ්ලෝ පැත්ත බලලා තමයි තීරණය ගන්නෙ. එහෙනම් ওই ටික තමයි කියන්න තියෙන්නේ. මේ පොඩ්ඩක් ඔයගොල්ලෝ ස්ටඩි කරන්න වැඩිදුර ස්ටඩි කරලා බලන්න මේ ඕඩර් ෆ්ලෝ පැත්ත හොයන්න ෆුට්ප්‍රින්ට් ගැන ඉගෙන ගන්න බලන්න. එහෙනම් ජය වේවා හැමෝටම. පස්සේ ආපහු වීඩියෝ එකක් දාන්න.